හොඳයි අපි බලමු 2019 A level විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 32 සාකච්ඡා කරලා බලන්න ඒක අපිට කියනවා ව්‍යාපාරයක පහත ගනුදෙනු හිමිකම වැඩි වීමට හේතු වන්නේද යන්න සඳහන් කරන්න වැඩි වන්නේ නම් හරි ලකුණද වැඩි නොවන්නේ නම් වැරදි ලකුණද යොදන්න කියනවා. පිරිවැය 50000ක වූ භාණ්ඩ 80000කට විකුණන ලදී. 50000ට අරගෙන 80000ට විකුණනවා එතනින් ලාභයක් එන්නේ. දැන් අර ලාභය කියන එක කාටද එකතු වෙන්නේ? හිමිකමට. ඒක නිසා ලාභය නිසා ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා. ඒක නිසා අපි එතන දාන්න ඕන හරි ලකුණ. B අයිතිකරු විසින් ලක්ෂ 2ක් වටිනා උපකරණ ව්‍යාපාරයට සපයන ලදී. ඒ මොකද්ද? අයිතිකරු ප්‍රාග්ධනය දීම අපි ඉගෙන ගත්තා. ප්‍රාග්ධනය යොදන නිසා හිමිකම වැඩි වෙනවා කියලා. ඒක නිසා ඒකත් හරි ලකුණ තමයි අපි යොදන්න ඕන. C අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් 30000ක් වූ ව්‍යාපාරයේ ණය වාරිකය ගෙවන ලදී. එතකොට බලන්න ව්‍යාපාරයේ වගකීමක් අයිතිකරු ගෙවලා. ඒක අපිට බැලුමට ප්‍රාග්ධනය දීමක් කියලා පේන්නේ නැහැ. හැබැයි දැන් අපි ඒක ඉගෙන ගත්තා. එතකොට ව්‍යාපාරයේ ණයක් අයිතිකරු ගෙවනකොට අපි කියන්නේ ඒක ප්‍රාග්ධනය දීමක් විදිහට හඳුනාගන්නේ. ඒකත් හිමිකම් වැඩි වීමට හේතුවක්. අපි ඒකටත් යොදන්න ඕන හරි ලකුණ. D නාහිමියෙකුට පියවීමේදී 5000ක මුදල් වට්ටමක් ලැබුණා. එතකොට මුදල් වට්ටම් කියන්නේ අපිට ආදායමක්. එතකොට ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා. ඒකත් හිමිකම වැඩි වීමට හේතුවක්. අපි ඒකත් දාන්න ඕන හරි ලකුණක් විදිහට. එතකොට ප්‍රශ්නාංක 32ට අදාළ A B C D කියන හතරටම අපි දාන්න ඕන හිමිකම වැඩි වෙයි කියලා හරි ලකුණ. දැන් අපි 2020 A level එක පත්‍රයේ ප්‍රශ්නාංක 32 එක බලමු. කලින් පේපර් එකත් 32 මේකෙත් 32. කලින් පේපර් එකේ ළමයි බොහෝ වෙලාවට ඒකේ අර අයිතිකරු විසින් ව්‍යාපාරයේ ණය හිමියන්ට මුදල් ගෙවීම කියන කාරණාව ප්‍රාග්ධනය දීම කියලා ගොඩාක් අයට අඳුරගන්න සමහර වෙලාවට බැරි වෙන්න ඇති. බලන්න 2020 පේපර් එකේ ආපහු ඒ කාරණාවම ගානක් ඇතුලේ දාලා තියෙනවා. අපි බලමු ඒ ගාන විසඳන්නේ කොහොමද කියලා. 32 අපිට මෙහෙම කියනවා පහත තොරතුරු ව්‍යාපාරික ගිණුම් පොත් වලින් උපුටා ගන්නා ලදී 2020 3.31 දිනට වත්කම් වගකීම් දීලා තියෙනවා. 2019 3.31 දිනට වත්කම් සහ වගකීම් දීලා තියෙනවා. එතකොට 2020 3.31 දිනෙන් අවසන් වර්ෂය තුලදී අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් මතක ඇතිනේ අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් 1,20,000ක් ව්‍යාපාරයේ ණය වාරිකය ගෙවන ලදී. ව්‍යාපාරයේ වගකීමක් අයිතිකරු ගෙවනවා. ඒවට කියන්නේ ප්‍රාග්ධනය දීමක්. දරුවාගේ පාසල් ගාස්තු ගෙවීම සඳහා අයිතිකරු විසින් සෑම වර්ෂයකම රුපියල් 90,000ක් ලබා ගනී. දැන් අයිතිකාරයා නෙවෙයි ගන්න කියලා කාට හරි තරකන්න පුළුවන් නෑ ළමයි. අයිතිකාරයා වුණත් එයාගේ පවුලේ කෙනෙක් වුණත් නේද එයාගේ බිරිඳ වුණත් එයාගේ ඥාතියෙක් වුණත් ඒවා ඔක්කොම පෞද්ගලික වියදම්. ඒවා ඔක්කොම ගැන්ලි විදියට යන්න ඕන. එතකොට අයිතිකාරයාගේ දරුවාගේ පාසල් ගාස්තුව ගෙවනවා නම් ඒකත් ගැන්ලි විදියට තමයි සලකන්න ඕන. 90,000ක් ලබා ගනී. ඔහු වෙනත් කිසිදු මුදලක් ව්‍යාපාරයෙන් ලබා නොගනී. 3.31 දිනින් අවසන් වර්ෂය සඳහා ලාභය සහ රඳවාගත් ඉපයුම් අපෙන් අහනවා. අපි ලාභය කියන කාරණාව විතරක් මෙතනදී කතා කරමු. අපි 13 වසරේදී ආවට පස්සේ මේ රඳවාගත් ඉපයුම් කාරණාව කතා කරමු. අපි ලාභය මේකට අපි පාවිච්චි කරනවා ශුද්ධ වත්කම් ක්‍රමය කියන එක. දැන් ඒක අපි ඉදිරියේදී ගෙනෙන්නම් වීඩියෝ එකකින්. ඒක කොහොමද ගන්නේ කරන්නේ අග ශුද්ධ වත්කම් වලින් අඩු කරනවා මුල ශුද්ධවත්කම්. අග ශුද්ධවත්කම් වලින් අඩු කරනවා මුල ශුද්ධවත්කම්. එතකොට අග වත්කම් 2021 1700කින් 900ක් අඩු කරන්න ඕන. ඇත්තටම මේ අග ශුද්ධවත්කම් කිව්වට පස්සේ මේ වත්කම් වලින් වක්කීම අඩු කරාන් පස්සේ අපිට එන්නේ හිමිකම. හිමිකම කිව්වත් ගැටලුවක් නැහැ. 1700කින් 900ක් අඩු කරාට පස්සේ අපිට එනවා 800ක්. ඒ වගේම අපි සැලකිලිමත් වෙන්න ඕන මෙතන සියලු සංඛ්‍යා දහස් වලින් දාලා තියෙන්නේ. එතකොට අපි මේ සංකේතය දාලා ගාන පටන් ගන්න ඕන. ඊට පස්සේ මුල ශුද්ධ වත්කම් 1200යි වගකීම් 700යි 1200න් 700ක් අඩු කරාම මුල ශුද්ධ වත්කම් තියෙනවා 500ක්. අඩු කරාට පස්සේ අපිට එනවා 300ක් එනවා වත්කම් වල වෙනස් වීම. මේකට අපි මොකද කරන්නේ? ගැණිලි කියන එක එකතු කරනවා. මේකෙන් අඩු කරනවා අමතර ප්‍රාග්ධනය. එතකොට මේකේ සූත්‍රයක් තියෙන්නේ. මේ සූත්‍රය මතක තියෙනවා නම් මේකට ගණන් ආදේශ කරන්න විතරයි තියෙන්නේ. අමාරු නෑ. මෙතන අමාරු කාරණේ තමයි
අර අයිතිකරු විසින් ව්‍යාපාරයේ ණය පෞද්ගලික මුදලින් ගෙවන එක ප්‍රාග්ධනය දීමක් කියලා ළමයාට තේරෙනවද? අයිතිකරුගේ දරුවාගේ පාසල් ගාස්තුව ගෙවන එක ගැනලි කියන එක ළමයාට තේරෙනවද? ඕක තමයි අමාරුම එක. එතකොට ගැනලි මේකට හැටියට 90 තියෙනවා. අපි 90යි කියලා ගමු සියලු සංඛ්‍යා දහස් නිසා. අමතර ප්‍රාග්ධනය දීමක් තියෙනවා. අර ණය වාරිකයේ ගෙවන එක අමතර ප්‍රාග්ධනය දීමක් 120යි. ඒක වරහන් ඇතුලේ දාන්න. 300 900ක් එකතු කරාම 390යි. 390න් අඩු කරන්න ඕනේ 120ක් 270ක් එනවා. වෙන්න ව්‍යාපාරයේ ශුද්ධ ලාභය. එතකොට මෙතන ගොඩාක් ළමයිට අමාරු වෙලා තිබ්බේ වෙන්න මේ කාරණා දෙක. මේකයි ගැනිලි සහ ප්‍රාග්ධනය කියලා හඳුනගන්න එක. හොඳයි 2021 A level ප්‍රශ්නය එන තැන සමානයි ප්‍රශ්නාංක 32 හිමිකමෙන් අහන්නේ. බලන්න මේ ඒක අහනවා පොල් තෙල් නිෂ්පාදනය කර ලබන ව්‍යාපාරයේ ස්වභාවය වැදගත්. පොල් තෙල් හදන්නේ ව්‍යාපාරයක පහත ගම්දෙනු හේතුවෙන් ගිණුම් කරන සමීකරණයේ පෙන්눔 කරන හිමිකම් ශේෂය වැඩි වේද අඩු වේද වෙනස් නොවේද යන්න සඳහන් කරන්න කියලා කියනවා. අපිට තියෙනවා පළවෙනි එක පොල් ණයට මිලදී ගැනීම. පොල් ණයට මිලදී ගත්තයි කියලා හිමිකම වෙනස් වීමට හේතුවක් වෙන්නේ. අපි හිමිකම වෙනස් වෙන්නේ ප්‍රාග්ධනය, ගැනිලි, ආදායම් වියදම් ණයට ගැනීම නිසා කිසිම බලපෑමක් සිදු වෙන්නේ නැහැ. එතකොට අපි එතන ලියන්න ඕන වෙනස් නොවේ කියලා. B ලාභයක් සහිතව පොල් තෙල් ණයට විකිණීම. අපි දන්නවා දැන් ලාභය වැඩි වෙනකොට හිමිකම් වැඩි වෙනවා. ඒක නිසා ලාභයක් සහිතව නම් විකුණන්නේ. ඒක හිමිකම් වැඩි වීමට හේතුවක් වෙනවා. C වට්ටමට යටත්ව පොල් සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම. ඒ කියන්නේ ණය හිමියන්ට මුදල් ගෙවනවා. ණය හිමියන්ට මුදල් ගෙවද්දී අපිට හම්බෙන වට්ටම තමයි ළමයි ලද වට්ටම්. ලද වට්ටම් වල මූලිකාංගයේ ආදායම. එතකොට ආදායම නිසා හිමිකම වැඩි වෙනවා. එතකොට ඒකෙත් උත්තරේ හිමිකම වැඩි වෙයි. D අයිතිකරු විසින් පෞද්ගලික භාවිතය සඳහා පොල් තෙල් ලබා ගැනීම. එයාගේ පෞද්ගලික භාවිතයට ගන්නවා. ඒවට කියන්නේ ගැනිලි කියලා. එතකොට ගැනිලි නිසා මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. අපි එතකොට එතන ලියන්නත් ඕන අඩු වේ කියලා. අපි 2022 A level වල එක පත්‍රයේ ප්‍රශ්නාංක 33 චුට්ටක් වෙනස් වෙලා තන පරිගණක අලෙවි කිරීමෙන් නිරත වන තනි පුද්ගල ව්‍යාපාරයක්. අර කලින් ගානේ වගේම මතක තියාගන්න ව්‍යාපාරයේ ස්වභාවය මේක පරිගණක අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කියලා මතක තියාගන්න. පහත ගන්දෙනුයි ගිණුම් කරන සමීකරණ හිමිකමේ ශේෂයට සිදු කරන බලපෑම අගය සහිතව සඳහන් කරන්න. හිමිකමේ ශේෂයට බලපෑම වැඩි වේ, අඩු වේ, වෙනස් නොවේ සහ අගය දාන්න කියලා තියෙනවා. අපි බලමු ව්‍යාපාරයක විකුණුම් මිල 1,75,000ක් වූ පරිගණකයක් පාසලකට පරිත්‍යාග කරනවා. ඒකේ පිරිවැය 1,50,000යි. එතකොට තමයි අපි ඒක ගන්නේ විකුණුම් මිල නෙවෙයි. පරිත්‍යාග කරද්දී ඒක පිරිවැය ගන්න ඕන. එතකොට මෙතන ගනුදෙනුව පරිත්‍යාගය. කීයද ගාන 1,50,000යි. පරිත්‍යාගයක් කියන්නේ අපිට වියදමක්. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. එතකොට මෙතන හිමිකම අඩු වේ. අගය 1,50,000යි. B අයිතිකරු විසින් භාවිතා කරන ලද ඡායා පිටපත් යන්ත්‍රයක් ව්‍යාපාරයේ ආයෝජනය කරන ලදී. මෙම යන්ත්‍රයේ පිරිවැය 7,50,000ක් වූ අතර ව්‍යාපාරයට ආයෝජනය කරන අවස්ථාවේ සාධාරණ අගය 5,00,000ක් විය. එතකොට මේ කියන්නේ අයිතිකරු ප්‍රාග්ධනය හදනවා. ප්‍රාග්ධනය ලෙස යන්ත්‍රයක් හදනවා. අන්න ඒක ඔයාට තේරෙන්න ඕන. ඒ ගම්දෙනු අතරින් මේ ප්‍රාග්ධනය දීමක් කියලා තේරුණා නම් වැඩේ හරි. ප්‍රාග්ධනය දීම නිසා හිමිකම වැඩි වෙනවා. කොච්චරකින්ද? 5,00,000කින්. දැන් ඒකට තව ගොඩාක් තීරි කාරණා අදාළයි. 5,00,000 වෙන්නේ ඇයි? 7,50,000 වෙන්නේ ඇයි කියලා. සාමාන්‍ය යොදන අවස්ථාවේදී අපි සාධාරණ අගය තමයි ගන්නෙ. ඒකට වැඩි වෙන අගය 5,00,000යි කියලා තමයි අපි ගන්නෙ.